දැන් ඔය ළමයි හොර ගමන් යනව නේද? හොර ගමන්. දැන් අපි හිතමු ඔන්න යාළු වෙලා ඉන්න කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක හොරට ඇවිදින්න යනකොට හොරෙන් දෙමාපියන්ට නොකියා වැවරවුමට යනවා. අර කුරුල්ල කක්ක කරන ගස් අස්සෙන් කුරුල්ල බෙටි වලින් බේරි බේරි දැන් ඔය යනවා එක්කෝ එහෙම නැත්නම් ඔය වෙන කොහේ හරි වල් ගමනක් දෙමාපියෝන්ගේ අවසරයකින් තොරව කොහමද මොකද වල් ගමන් වලට දෙමාපියෝ අවසර දෙනවද? දෙන්නේ නැහැ. නොකියා හොරෙන් යද්දි ගෙයින් එළියට බහින සැලැස්මේ ඉඳන් තියෙන්නේ හොර හිත. ඒ සංස්කාර හැදෙන්නේ හොරකමට. හොරෙන් ඉන්නේ. හැම වෙලෙම බලපවත්තන චේතනාව අයිති හොර පැත්තට. හොරකම කියන්නේ ඒක තමයි. දැන් මේ වල්කම කරන්න යන ළමයා නොදැන හරි ඊළඟට කරන්නේ මොකද දැන් මේ හොරකම. ඔයදර හිතන්නේ හොරකම කියලා කියන්නේ වෙන කෙනෙක්ට කියන්නේ તો මොන හරි ගන්නවා කියන එකනේ. එතනදී ගන්නේ දෙමාපියන්ගේ වෙන කෙනෙක්ට නොකියන කෙනා දෙමාපියන්ට කියන්නේ. දෙමාපියන්ට නොකියා දෙමාපියන්ගේ දෙයක් පාවිච්චි කරනවා. මොකද දෙමාපියන්ගේ දේ? ඔයාලා කසාද බඳිනකන් මොකද්ද දෙමාපියන්ගේ දේ? ඔයාලගේ ජීවිතේ. ඔයාලව අයිති එයාලට. ඔයාලා ඒගොල්ලන්ගේ අවසරයකින් තොරව කොහරි යනවා කියන්නේ එයාලට අයිති දෙයක් ඔයාලා ගෙනියන්නේ. ඒක හොඳටම තේරෙනවා. ඔයාලා කොහේ හරි ගියාම ඒගොල්ලෝ කලබල වෙනවා, හොයනවා. ඒ ඔයාලා කාගේ නිසාද? එයාලගේ. ඔයාලට අයිති නෑ. ඒ නිසා මතක තියාගන්න දෙමව්පියන්ගේ දෙයක් ඔයාලා පරිහරණය කරන්න. ඒගොල්ලන්ට නොකියා. කියලා කරොත් ඒක හොරකමට වැටෙන්නේ නෑ. හැබැයි යෝග කියලා කරන්න බෑ. මොකද දෙමව්පියෝ ආදරේ ඔයාලට එක මිනුම් දණ්ඩක් ගන්න පුළුවන් කල යුත්ත නොකල යුත්ත හොයන්න. දැන් ළමයින්ගේ වයසේ සමහර දේවල් තේරෙන්නේ මේක මං කළොත් හොඳයිද නොකළොත් හොඳයිද කියලා. සරල මිනුම් දණ්ඩක් තියෙනවා කල යුත්ත නොකල යුත්ත හොයන්න. මොකද්ද? දෙමව්පියෝ යම් දෙයකට කැමති නම් කරන්න. දෙමව්පියෝ යම් දෙයකට අකමැති නම් කරන්න එපා.